ආයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද අපි කතා කරන්නේ මේ ස්මාර්ට්ෆෝන් යූස් එක ගැන තමයි. ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඔයා අලුත් ෆෝන් එකක් ගත්ත දවස මතකද? charge එක දවසම වගේ තිබුණා. හැබැයි මාස කිහිපයක් ගියාට පස්සේ උදේ 100% charge කරලා දවල් වෙද්දි 140යි. සමහර වෙලාවට ෆෝන් එක charge කරනකොට රත් වෙනවා. තවත් සමහර අයට බැටරි හෙල්ත් එක ඉක්මනින්ම අඩු වෙනවා. ඒ වෙලාවට ගොඩක් අය කියනවා මේ ෆෝන් එකේ බැටරි එක හොඳ නැහැ. කම්පැනි එකෙන් හරියට හදලා නැහැ. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. අපි දවස පුරා කරන පොඩි පොඩි වැරදි නිසා තමයි මේ බැටරි එක ටිකෙන් ටික දුර්වල වෙන්නේ. ඉතින් අද මම මේ ෆෝන් භාවිතා කරන විදිය මම ෆලෝ කරන පුරුදු බැටරි එක දිගු කාලයක් හොඳ තත්ත්වයකින් තියාගන්න පුළුවන් ටොප් 10ක් ගැන ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. අද මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අන්තිමට ගොඩක් අය නොදන්න දේවල් කියලා දෙනවා. අපි එහෙනම් වැඩි කතා නැතුව පටන් ගමු. අංක 1 බැටරි එක බිඳ වෙනකම් පාවිච්චි කරන්න එපා. යාළුවනේ ගොඩක් අය කියනවා බැටරි එක සම්පූර්ණයෙන් බැටරි පස්සේ charge කරන එක හොඳයි කියලා. ඒක පරණ නිකල් බැටරි තිබුණ කාලේ අදහසක්. බැටරි එක ඇතුලේ තියෙන සෙල් වලට ඒකෙන් ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. දවසක් එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැමදාම කරොත් බැටරි කැපැසිටි එක ටිකෙන් ටික අඩු වෙනවා. මම නම් බැටරි එක 120ක් 125ක් වගේ ආවම charge කරනවා. ඒක බැටරි එකට හොඳ පුරුද්දක්. අංක 2 හැමදාම 100ක් charge කරන එක නවත්තන්න. සමහර අය ගොඩක් වෙලාවට රැයට නින්දට යන්න කලින් ෆෝන් එක charge එකට දානවා. උදේ වෙනකම් ෆෝන් එක charge එකේ. අලුත් ෆෝන් වල බැටරි මැනේජ්මන්ට් එකක් තියෙනවා. හැබැයි charge එක ගලවන්නව අමතක කරන එක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. ගොඩක් ෆෝන් වල 80 ලිමිට් එකෙන් බැටරි ප්‍රොටෙක්ෂන් එක තියෙනවා. ඒ වගේම ඇඩැප්ටිව් charger වගේ features තියෙනවා. ඒක on කරගත්තොත් බැටරි එකට ස්ට්‍රෙස් එක ගොඩක් අඩු වෙනවා. අංක 3 ඔරිජිනල් charger එකක් භාවිතා කරන්න. බැටරි එකේ ජීවිතයම තීරණය කරන දේවල් අතර තමයි වැඩගත් දේ charger එක. අඩු ගානට තියෙන fake charges ගන්න එපා. ඒ වගේ voltage එක current එක ස්ථාවර නැහැ. ඒ වගේම ෆෝන් එක ගොඩක් රත් වෙනවා. ඒ නිසා ෆෝන් එක ඉක්මනටම බැටරි හෙල්ත් එක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ඔරිජිනල් charger එකක් එහෙම නැත්නම් brand charger එකක් certificate charger එකක් වගේ ගත්තොත් ඔයාගේ බැටරි එක ආරක්ෂා කරගන්න පුළුවන්. අංක 4 fast charging හැම වෙලාවෙම භාවිතා කරන්න එපා. fast charging කියන්නේ ගොඩක් හොඳ ටෙක්නොලොජි එකක්. විනාඩි 20න් 150ක් වගේ charge වෙනවා. හැබැයි මේ වේගය ලබා ගන්න වැඩි බලයක් දෙන නිසා උෂ්ණත්වය ටිකක් වැඩි වෙනවා. ඉක්මනින් යන්න තියෙන වෙලාවට fast charge දාන්න පුළුවන්. ගෙදර ඉන්න වෙලාවට slow charge කරොත් බැටරි එකට ගොඩක් හොඳයි. අංක 5 charge කරන ගමන් ගේම් ගහන්න එපා. මේක තමයි ගොඩක් අය කරන වැරද්ද. ෆෝන් එක charge කරන ගමන් PUBG, Free Fire, COD ඔය වගේ ගේම් ගහනවා. නැත්නම් TikTok, YouTube බලනවා. වීඩියෝ එඩිට් කරනවා. කැමරා එකේ 4K රෙකෝඩ් කරනවා. එහෙම වුණොත් බැටරි එක charge කරන්න වෙනවා. අනිත් පැත්තේ බැටරි එකේ power එකක් යනවා. ඒ නිසා heat එක දෙගුණ වෙනවා. heat එක තමයි බැටරි එකේ ලොකුම සතුර. අංක 6 ෆෝන් එක කූල්ව තියාගන්න. ෆෝන් එක අවුව තියන්න එපා. කාර් එක ඇතුලේ දාලා යන්න එපා. කොටයක් උඩ charge කරන්න යන්න එපා. charge කරන වෙලාවට ටේබල් එකක් වගේ තැනක තියන්න. heat එක අඩු නම් බැටරි එක වැඩි කාලයක් හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. අංක 7 battery protection features භාවිතා කරන්න. අලුත් Samsung, Pixel, OnePlus, Xiaomi ඔය වගේ ෆෝන් වල battery protection features තියෙනවා. setting වලට ගිහිල්ලා battery කින තැනට ගිහින් බලන්න පුළුවන්. adaptive charging, charging limit, battery protection ඒ වගේ ගොඩක් features තියෙනවා. මේවෙන් battery එක 100ක් වෙලා දිගටම charge කරන එක අපිට පාලනය කරගන්න පුළුවන්. ඒක නිසා battery life එකත් ගොඩක් වැඩි වෙනවා. අංක 8 battery වැඩිපුරම යන apps හොයාගන්න. ෆෝන් එකේ බැටරි ඉක්මනින් බහිනවා නම් හැම වෙලෙම බැටරි එකේ වැරද්දක් නෙමෙයි. සමහර ඇප් බෑග්ග්‍රවුන්ඩ් එකේ දවසම වැඩ කරනවා. සෙටින් වලට ගිහිල්ලා බැටරි වලට ගිහිල්ලා බැටරි යූසේජ් යන්ට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන්. අවශ්‍ය නැති ඇප්ස් රිමූව් කරන්න. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් ඇක්ටිවිටි ලිමිට් කරන්න. ඇප් ඒ වගේම ඇප් වල අප්ඩේට් එනවා. ඒ අප්ඩේට් උත් කරන්න. මේ දේවල් කරලා බැටරි බෑකප් එක පැය දෙකක් වුණත් වැඩි කරගන්න අපිට පුළුවන්. අංක 9 software update ගොඩක් වෙලාවට කියනවා අප්ඩේට් කරාම බැටරි බහිනවා කියලා. සමහර විට මුල් දවස් දෙක තුන එහෙම වෙන්න පුළුවන්. හැබැයි පස්සේ ෆෝන් එක බැටරි ඔප්ටිමයිස් කරනවා. security fix, performance improvements, bug fix ඒ වගේ දේවල් කරනවා. ඒ නිසා official software update තිබුණොත් ඒවා අනිවාර්යයෙන්ම කරන්න. අංක 10 හොඳ බැටරි පුරුදු හැමදාම තියාගන්න. යාළුවනේ මේ තමයි වැදගත්ම කාරණා. බැටරි එක 100ක් හෙල්ත් එකේ සදාකාලික තියාගන්න කොහොමද බැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි හොඳ පුරුදු නිසා බැටරි එක අවුරුදු ගාණක් හොඳ තත්ත්වයේ තියාගන්න පුළුවන්. මම හැමදාම කරන දේවල් ටික කියන්නම්.
බැටරි එක 120ක් කලින් charge කරනවා ෆෝන් එක අදිට ලෙස ඒ වගේ රත් වෙන්න දෙන්නේ නැහැ. ඔරිජිනල් charger ගත්තා use කරන්නේ ඒ වගේම අවශ්‍ය නැති apps ඉවත් කරනවා software update කරනවා ෆෝන් එක අවුල් තියන්නේ නැහැ charge කරන ගමන් game ගහන්නේ නැහැ මේ වගේ පොඩි පුරුදු නිසා battery health එක ගොඩ කාලයක් හොඳින් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ battery එකේ health එක දිගු කාලයක් හොඳින් තියාගන්න පුළුවන් ක්‍රම 10ක්. මතක තියාගන්න යාළුවනේ battery එකේ health එක කවදාවත් 100% තියාගන්න විදියක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අද අපි භාවිතා කරපු දේවල් කරොත් ඔයාලට බැටරි එකේ හෙල්ත් එක වැඩි කාලයක් සැලකිය යුතු වැඩි කාලයක් තියාගන්න පුළුවන්. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන යන්න, ෂෙයා කරන්න. තවමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් on කරගන්න. එහෙනම් අදට මම සමුගන්නවා. නැවතත් වටිනා ටෙක් වීඩියෝ එකකින් අපි හමු වෙමු. Thank you.